හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් අදත් ගෙනල් තියන්නේ තවත් මයින්ක්‍රාෆ් සර්වයිවල් සිරිස් එක එපිසෝඩ් එකක් අද අපි මයින් කරන්න යන තමා ලෑස්ති වෙන්නේ මොකද මට එන්ජාඩින් සෙටප් එකක් හදාගන්න ඕනි මෙතන අපේ හැදිලා තියෙනවා මොනවද අපේ වීට් ඒ ටික අපි ගලවගමු ඔක්කොම ටික මෙහෙම ගලවගමු මම දැන් කල්පනා කරේ ඒ කියන්නේ මයිනින් කරන වීඩියෝ මම ඩබ් කරලා දානවා මොකද ඒක මට ගොඩක් ලේසි ඒකට පැය ගණන් යනවා ඒකින්ද මම ඒව ඔක්කොම ඩබ් කරලා තමා දාන්න හිතාගෙන ඉන්නේ මේ වගේ එඩිට් කරලා මෙතන අපේ අයන් ෆාම් එක තියෙනවා අපිට අයන් නම්බානක හම්බ වෙනවා අයන් ෆාම් එකෙන් නම් ඒකින්දම තමයි මම යන්න හිතාගත්තේ මොනවද මයිනින් කරන්න දැන් අපිට අයන් ආම් වලට යන්න පුළුවන් අපි දැන් ගිහින් ඉක්මනට අයන් නාම ටික හදාගමු ඊට පස්සේ අපිට ටක් ගාලා මයින් කරන්න නැත හැකි ඔක්කොම කලින් මේ ඩෙඩ් බ්ලොක් එක ගලමු හරි ඉතින් දැන් අපිට තියෙන්නේ අයන් නාම හදාගන්න ඔක්කොම කලින් අපිට දැන් අයන් 58ක් හම්බෙලා තියෙනවා දැක්කනේ බොයිස් බොයිස් විතරක් නෙවෙයි ගෑන් ළමයි බලනවා බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අපිට අයන් බර ගානක් තියෙනවා දැන් ඉතින් මයින් කරන්න නැතුව අපිට අයන් ගත හැකි අපි මේ විදිහට අයන් නාම ටික හදාගමු ඔක්කොම අයන් නාම ටික මම කිව්වත් වගේ මට එන්චාන්ටින් සෙටප් එකක් හදාගන්න ඕනි ඒ තව නෙදයකට යන්නත් තියෙනවා ඒ ඔක්කොටම අපිට ඩයමන්ඩ් ඕනි ඩයමන්ඩ් පිකැක්ස් එකක් තමයි මට මූලිකව හදාගන්න ඕනි අපි ඩයමන්ඩ් පිකැක්ස් එකක් හදාගන්න තමයි අද ඩයමන්ඩ් හොයන්නේ ඒ කියන්නේ අපිට ගොඩාක් ඩයමන්ඩ් ඕනි කරන්නේ මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න මම ඩයමන්ඩ් හොයාගන්න ලේසිම ක්‍රම කියා දෙනවා ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවත් ඇති මම කියන්නේ නොදන්න අයට මම ඩයමන්ඩ් හොයාගන්න ලේසි ක්‍රම කියනවා ඒකින්ද වීඩියෝ එක ඉස්සරහට බලන්න අපි මෙහෙම ඇඳගමු අයන් නාම ටික දැන් නම් කොල්ල පොඩ්ඩක් ලස්සනයි ෂීල්ඩ් එකක් මෙහෙම දාගමු හරි දැන් නිකන් ගති වගේ අපි ගිහින් බලමු එළියට දැන් නම් නයිස් ඔය ඉන්නේ නිකන් රජා වගේ දැන් ඉතින් අපිට කෙලින්ම යන්න තියෙන්නේ මයිනින් කරන්න අපි පටගාලයක් මයින් කරන්න හරි ඉතින් අපි මෙන්න මෙතන තමයි මයින් කරන්න හිතාගෙන ඉන්නේ මෙතන මං කලින් හාරලා ගත්තා කොබස්ටෝන් ටිකක් ගන්න ඔක්කොම කලින් ටෝච් එකක් ගහගමු මොකවත් පේන්නේ මම මෙතනින් යටට මයින් කරගෙන යන්න තමයි හදන්නේ ඒ කියන්නේ මෙතනින් කෙලින්ම යටට මයින් කරගෙන යනවා පඩිපෙළ වගේ ඔයගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝ එකක් මම ওই වගේ කරා මම මේ වගේ බ්ලොක් දෙකක් ඔන්න ඔය විදිහට කඩාගෙන පඩිපෙළක් වගේ යටට මයින් කරන එක තමයි කරන්නේ ඒක පට්ට ලේසි දැන් අපි ඉන්නේ 66 අපි දැන් යන්න ඕනි ඍණ 52ට හරිද ඍණ 52 නෙවෙයි සෝරි ඍණ 57ට ඍණ 57 58 තමයි ඩයමන්ඩ් තියෙන්නේ A few moments later හරි එහෙනම් ඉතින් මං හාරගත්ත ටිකක් දැන් මෙන්න මෙතන මේ බ්ලොක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම KUM මේ ළඟපාත තියෙන්න ඕනි මේ බ්ලොක් පත් වෙනවා කියන්නේ මං කිව්වා හරි මෙතන KU එකක් තියෙනවා පට්ට දාර සයිස් KU එකක් අප්පට වතුර ගහලා මම වතුර ටිකක් අරන් ඉන්නම් මොකද වතුර වලින් තමයි මම කරට යන්නේ මොකද මෙතන පඩි කපන්න බෑ මට වතුර ගේන්න ආත වෙලා ගායි දාලා පල්ලට යන්න පුළුවන් ලේසි වෙන්න එහෙනම් මම පටගාලා ගිහින් වතුර බලක් කරන් ඉන්නම් හරියනම් ගයිස් මම දෙනවා දැන් ඉතින් පල්ලට යන්න තමයි තියෙන්නේ මට මෙතන පල්ලට යන්න අත්තාමාරු මෙතන හුස්ම ගන්න බැරි නම් පස්සේ හුස්ම ගන්න එළියට ගියන් පස්සේ ආයි අස්සට එන්න බෑ හරියට සමහර වෙලාවට වැටෙනවා දැන් ආයි හුස්ම ගන්න බැරි වුණා ටක් ගාලා හරි අවුලන්නේ මට එතනින් හරියට යන්න බැහැ කියලා අපි කතා කරලා අපරාධියකෝ මම වෙන්නයි අයියෝ මොනවද දැන් බකට් එකක් හදාගෙන මේ පාර හරි ඉතින් අපි ටක් ගාලා යන් හපුවම අයින් කරන දණ්ඩ හරි දැන් ඉතින් ආයේ වතුර බකට් එකක් දාගෙන පල්ලට යන්න තමයි තියෙන්නේ
එකපාරවත් හරියට යන්. හරි දැන් මේක හුස්ම ගන්න බැරි වුණා. හොඳම කතල් එක එන්නේ. හරි මෙහෙට ගන්නවා ටක් ගන්නවා. අවුලන්නේ බලන්න යනකොට අපිට අපේ බස් එක හම්බුණා. අවුලන්නේ එක හොඳට ගියා. මම ආසන්න කියලා මයින් කරන එක අපා කියන්නේ මේකෙන් රෝඩ් එක ගහලා මේ කලින් ආපු නේ අපි ඕකට මතකයි කලින් වීඩියෝ එක අපි මෙතන තමයි මයින් කරන්නේ ඒක බලන්න. හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අපි පල්ලට යන්. මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේකට මොඩ් එකක් තියෙනවා කියලා නයිට් විෂන් ඒක දාගන්න කියලා. ඇත්තටම මට ඒක දාගන්න උන්නේ නෑ. මොකද මට ඒක දාගන්න වෙබ්සයිට් එකක් හොයාගන්න බැරි වුණා. ඔයගොල්ලෝ දන්න වෙබ්සයිට් එකක් තියෙනවා නම් කියන්න. ටීලෝන්ච් එකෙන් මම දාගන්න හැදුවා. ඒකේ මොකක් හරි අවුලක් හින්දා මට දාගන්න බැරි වුණා. මම ඊළඟ වීඩියෝ එකේ ඒවා බලන්නම් ඒක දාගන්න. ඕගොල්ලන්ට මතක ඇති අපි මෙතන දැන් මේ මයින් කරන්නේ අපි කලින් ආපු තැන. ඕගොල්ලන්ට මතක ඇති ඒ වෙලේ අපිට අයන් තිබ්බේ නෑ. අයන් දැන් නම් අයන් පිකැක්ස් එකක් තියෙනවා. ඒකින්ද අපිට මේ ටික ඔක්කොම සුද්ධ කරගත හැකි. සුද්ධ කරගත හැකි වටේම තියෙන හැමදේම අපිට ගලවගෙන යන්න හැකි. මෙතන ගෝල්ඩ් එහෙම ගොඩාක් තිබ්බ ඕගොල්ලන්ට මතක ඇති. රෙස්ටෝන් එහෙම නම් මම බර ගානක් මයින් කරගත්තා. අපි දැන් මෙතනින් අහපුවාර පඩිපෙළ වගේ යටට හාරගෙන යමු. මොකද අපිට රින 57ට යන්න ඕනි. එහෙනම් අපි ටක් ගාලා හාරගමු. A few moments later. හරි බොයිස් මම හාරගත්තා. ආයෙත් බොයිස් කියලා කියනවා බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. දැන් අපි ඉන්නේ රින 57 හරියටම 57 58 කියන හරියට ආවහම මෙන්න මේ වගේ කොටු දෙකක් ඉස්සරහට හාර ගන්න ඕනේ. මේක තමයි ස්ට්‍රේට් මයිනින් කියන්නේ. මේකත් දන්නේම නැති අයට තමයි මං කිව්වේ. ඔහොම ඉස්සරහට හාරගෙන යන්න ඕනේ. එතකොට කොටු 8ක් අපිට පේනවා. උඩින් එකයි ඉස්සරහා දෙකයි දෙපැත්තෙන් දෙකයි යට එකයි. එතකොට කොටු 8ක් කවර් වෙනවා. එතකොට අපිට ඩයමන්ඩ් තියෙනවා නම් කොටු 8කින් කවර් වෙලා පේනවා. හරි ඉතින් මම පිකැක්ස් එක කැඩෙනකල් මේ පැත්තට මෙහෙම ස්ට්‍රේට් මයින් එකක් ඇද්දා. මේ පැත්තට මට මොකවත්ම හම්බුන්නේ නැහැ. දැන් ඉතින් අපි මේ පැත්ත කියන්නේ මම වටේටම හැරුවා පොඩ්ඩක්. ඒ වුණාට මට තාම මොකවත් හම්බුන්නේ නැහැ. මට පට්ට දුකයි. කලින් වීඩියෝ එක වගේ තමයි ඉතින් අයන් හොයාගෙන ගිහින් ඔයගොල්ලන්ට මතක ඇති. මම නම් හිතන්නේ මට ඉවසීම නැහැ ගායිස්. මොකද මයින් කරනවා නම් ඉතින් වටේම මයින් කරන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. මට ඉවසීම කියන එක බිඳුවයි. ඒකින්ද තමයි මට එපා වෙන්නේ. අද නම් කොහොම හරි ඩයමන්ඩ් එකක් හොයාගෙනම තමයි යන්නේ. මට මොකද ඩයමන්ඩ් පිකැක්ස් එකක් ඕනි කරනවා. අපිට නෙද එකට යන්න ඒක හදා ගන්නත් ඕනි. අපිට ඔබ්සිඩියන් ටිකක් මයින් කරගන්න. ඒක තමයි මගේ අද ප්‍රධාන ගෝල් එක වෙන්නේ. ඕගොල්ලන්ට මොකද්ද මං කියන්නේ නැතුවේ ඕගොල්ලන්ට ඩයමන්ඩ් ලේසියෙන් හොයාගන්න ඕන නම් මං කරා වගේ රින 52ට ඇවිල්ලා ස්ට්‍රේට් මයින් එකක් අදින්න. රින 57 58 ටිකේ ස්ට්‍රේට් මයින් අදින එක තමයි ඩයමන්ඩ් හොයාගන්න ලේසිම ක්‍රමේ. ලේසිම ක්‍රමේ ගෑවට මට තාම එකක්වත් හම්බුන්නේ නැහැ. ඒකට ඉතින් පොඩි කට්ටක් කන්න ඕනි. අපිට මේ අයන් දෙකක් හම්බුණා මං එනකොට මග ඒ දෙකත් ස්මෙල්ට් වෙන්න දාමු. මොකද අපි ගාව එක අයන් පික් එකයි තියෙන්නේ. ඕක කැල්ලා ගියොත් එහෙම ඉවරයි. මට වැඩිපුර හදාගෙන එන්න බැරි වුණා. තව එකක් මං හදාගෙන ආපුවා ටිකක් මගේ හෙල්මට් එකේම අයන් හෙල්මට් එකේම නැති වෙලා. මොකද මං අරක පල්ලේ කඩාගෙන වැහෙන්න. අපි මේ ටිකත් පට ගාලා හාරගමු. මේ ටිකත් ස්ටේට් මයින් එකක් අදමු. අපිට තාම නම් හම්බුන්නේ නැහැ එකක්වත්. හරි මම එහෙනම් මේ ටික ෆාස්ට් යවන්නම්. හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මං හෙන වෙලාවක් මයින් කරා. ඒ වුණාට මට තාම එක ඩයමන්ඩ් එකක්වත් හම්බුන්නේ නැහැ. අපේ ඉන්වෙන්ටරියත් පට්ටටම ෆුල් වෙලා තියෙනවා. රෙඩ් ස්ටෝන් එහෙම නම් හම්බුණා. ඒව ඉතින් වැඩක් නැහැ. මං ඉතින් අදත් නිකන් එපා වෙලා තමයි ඉන්නේ. මට මයින් කරන වැඩේ හරියන්නේ නැහැ බොයිස්. දැන් ඉතින්
තාම එක ඩයිමන්ඩ් එකක්වත් හම්බුන්නේ නැහැ. අඩු නෝ බෝයිස් මෙන්න ලාව වෙනවා. තව ඩිංගෙන් මැරෙන්න තමයි වෙන්නේ. මට මෙතන ලාව සද්දයක් කලින් ඉඳන්ම ඇහුණා. මං හිතන්නේ අපි ලාව පූල් එක යටද කොහෙද මේ මයිනින් කරන්නේ. දැන් මං හෙන වෙලාවත් ඉස්සේ මයිනින් කරා. ඒ වුණාට තාම මට ඩයමන්ඩ් එකක් හම්බුන්නේ නැහැ. ඒ වුණාට අද නම් කොහොමවත් ගෙදර යන්නේ නැහැ. මම හොයාගෙනම තමයි යන්නේ ඩයමන්ඩ් එක. ඩයමන්ඩ් යන්නේ මට ඩයමන්ඩ් 3ක් ඕනි පිකැක්ස් එකක් හදාගන්න. 3ක් නෙමෙයි 4ක් ඕනි. මොකද පිකැක්ස් එකට 3යි අර එන්චාන්ටින් සෙටප් එකට එකක් ඕනි වෙනවා. ඒකින්ද කොහොම හරි මම ඩයමන්ඩ් 4ක් හොයාගෙන තමයි අද නම් ගෙදර යන්නේ. අඩුම තරමේ 4ක්. ගොඩක් අඩේ බෝයිස් අපිට අපේ පළවෙනි ඩයමන්ඩ් එක හම්බ වෙනවා. මෙතන ඩයමන්ඩ් තියෙනවා යකෝ. මට පට්ට සතුටුයි බෝයිස්. මගේ ක්‍රමේ සාර්ථකයි. අඩෝ පට්ට සතුටුයි යකෝ. පට්ට යකෝ. අපි පට ගාලා මේක වයින් කරගමු. යකෝ ඩයමන්ඩ් යකෝ ඩයමන්ඩ්. අඩෝ ඩයමන්ඩ් යකෝ මෙතන මේ අපේ පළවෙනි ඩයමන්ඩ් එක අඩේ ඉන්වෙන්ටරි ඊට නෑ කියහන්කෝ මේ බලු වැඩනේ. අඩෝ අපේ පළවෙනි ඩයමන්ඩ් එක අපි මයින් කරගත්තා බෝයිස් ඇන් ගර්ල්ස්. මේ බලන්න පළවෙනි ඩයමන්ඩ් එක මට පට්ට සතුටුයි. දැන් මෙතන මේක විතර තියන්නේ බලහන් තව ටික. අඩෝ තව අයන් නෙමෙයි සෝරි සමා වෙන්න. ඩයමන්ඩ් එකක් තියෙනවා. අඩෝ තව ඩයමන්ඩ් එකක්. මේකත් ටක් ගාලා ගමු අපි. අඩෝ අපේ මේ දෙවෙනි ඩයමන්ඩ් එක අපිට දැන් ඩයමන්ඩ් දෙකක් තියෙනවා. අපේ ගෝල් එක ඩයමන්ඩ් 4ක් හොයාගන්න එක. අඩෝ තව දෙකක් තිබියන් අපිට ගෙදර යත හැකි පට ගාලා. අඩෝ තව අයන් නෙමෙයි බන් ඩයමන්ඩ් දෙකක් තියෙනවා. අඩෝ බෙඩ්රොක් එකට වෙනකල් හාරගෙන ඇවිල්ලා ගියාන්කෝ. බලමු මේ හරියේ තව ඩයමන්ඩ් තියේද. අඩෝ තව නැද්ද කියහන්කෝ. තව නෑ කියහන්කෝ. සිරාවටම තව එකක්වත් නැද්ද. කමන්නෑ බෝයිස්. දැන් ඉතින් මේක ඇති මදෑ ඉතින්. අපි මම වෙන වීඩියෝ එකකින් එන්නම්. ඒ කියන්නේ සමහරවිට වීඩියෝ එකක් ගෙන්නම්. නැත්තම් මම තනියෙන් ඇවිල්ලා මයින් කරනම්. මොකද මට පේන්න බෑ මයින් කරන වීඩියෝ මං දාන්න කැමති නෑ. මේකට ඕගොල්ලෝ මේක ලයික් 100ක් අරන් දුන්නොත් මං සමහරවිට ගේන්නම් ආයේ ඩයමන්ඩ් මයින් කරන වීඩියෝ එකක්. නැත්තම් මං තනියෙන් ඇවිල්ලා ඩයමන්ඩ් මයින් කරනම්. මොකද ඒකට හෙන වෙලාවක් යනවා. ඕගොල්ලෝ මේ විනාඩි 10ක 15ක විතර වීඩියෝ එකක් බැලුවට මට මේක රෙකෝඩ් කරලා ඉවරනකොට පැය 2ක් විතර ගිහින් තිබ්බා. මම මේ තනින් තන කපලා කෑලි කරලා තමයි ඔයගොල්ලන්ට දාන්න වීඩියෝ එක. පේනවනේ ඉතින් මගේ මේක නෑ මොකද්ද අයන් හෙල්මට් එක නෑ. ඉතින් ඒක හදාගන්න ඕනි කිය ගමන් අපේ අයන් ෆාම් එක තියෙනවා. ඒකට බය වෙන්න දෙයක් නෑ. දැන් ඉන්වෙන්ටරි ඉඩ නෑ. ඒක තමයි වැඩේ. මට මෙතන තියෙන එකක්වත් දාලා යන්න හිතෙන්නේ නෑ. ඔක්කොම ටික ඕනි. දන්නවනේ මල පෙරේතයනේ මම. හරි දැන් එහෙනම් දැන් අපිට යන්න තමා තියෙන්නේ හපව ගෙදර. යන්න කලින් අපි මොනවද ඔබ්සිඩියන් ටිකක් මයින් කරගන්න ඕනි. මෙතන උඩවත් නැද්ද බන් තව ඩයමන්ඩ් ටිකක් හොයාගන්න සිරාවටම. එච්චරයි දෙයියෝ. හරියටම අපිට ඕනි ටික විතරයි මුන් දීලා තියෙන්නේ මොජයන් එක. හැබැයි ඒක නම් බලු වැඩේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම තව ටිකක් වෙලා මයින් කරා. ඒ ටික ඉතින් රෙකෝඩ් වෙලා නැහැ. මොනව කරන්නද දැන් ඉතින් යනවා. අපිට තව කිසිම ඩයමන්ඩ් එකක් හම්බුන්නේ නැහැ. මොනව කරන්නද ඉතින් ඩයමන්ඩ් 4ක් තියෙනවා මදේ. අපි අර ෆර්නස් එකයි චෙස්ට් එක නෙමෙයි. මොකද්ද ක්‍රාෆ්ටින් ටේබල් එක අතන තියලා යන්. මොකද අපි ආයෙ උතන්ට මයින් කරන්න එන්න ඕනි. අපි දැන් ඩයමන්ඩ් පික් එකක් හදාගමු. මොකද අපිට දැන් ඔබ්සිඩියන් ටිකක් මෙතනින්ම මයින් කරගෙන ගියාම ලේසි. ඒකින්ද පට ගාලා අපි හදාගමු. මට ස්ටික් නෑ කියහන්කෝ. හරි ස්ටික් ටිකක් හදාගත්තා. මේ ටික අයින් කරමු. මගේ ඉන්වෙන්ටරි එකේ තිබුණේ නෑ. මම චෙස්ට් එකකට දැම්මෙත් නෑ. මට මේ ටික ඔක්කොම අරන් යන්න ඕනේ. හරි බොයිස් දැන් ඉතින් අපේ පළවෙනි ඩයමන්ඩ් ටූල් එක ගැම්මක් නේද. දැන් ඉතින් තියෙන්නේ ඔබ්සිඩියන් ටිකක් මයින් කරගන්න. හරි මෙතනට වතුර බකට්ටයක් දාමු. අඩෝ ඔබ්සිඩියන් ටික දැන් ඉතින් එපා වෙන්නේ මේ ටික මයින් කරගන්න ගියාම තමයි ඔබ්සිඩියන් එකක් මයින් කරන වරුවක් යනවා. අපි ඔබ්සිඩියන් 15ක් විතර අරන් යමු. මොකද නෙදර් පෝටල් එකත් එතකොටම හදාගත හැකි. ඒ වුණාට මට දැම්ම නම් නෙදර් එකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි අඩුම තරමේ ගෝල්ඩ් නෙවෙයි ඩයමන්ඩ් ආවම වලට ගිහින්ම තමයි නෙදර් එකට යනවා නම් යන්න ඕනි. අයින් කරගමු. හරි අපේ පළවෙනි ඔබ්සිඩියන් එක
මම පටගාලා එහෙනම් ඔබ්සිඩියන් 15ක් කඩා ගන්නම්. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔබ්සිඩියන් බ්ලොක් 16ක්ම කඩාගත්තා. 15ක් කිව්වට මට වැරදිලා මම 16ක්ම කඩාගෙන ඒකත් හොඳයි. අපි මේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් කඩාගමු. දැන් අප්පා ඒක ගන්න බෑ කියහන්කෝ. දැන් ඉතින් මේ ඉන්වෙන්ටරිය ෆුල් වෙලා ඒක තමයි වැඩේ. මෙතනින් අයින් කරමු මේ රොටන් ප්ලාස්ටිකයි. හරි අපිට හම්බුණා. හරි ඉතින් දැන් පට ගාලා අපිට ගෙදරට ආපහු යන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් අපේ අද ගෝල් එක නම් සම්පූර්ණයි. මං හිතන්නේ මේ channel එකේ මයිනින් කරන්න ඇවිල්ලා ගෝල් එක සම්පූර්ණ කරපු පළවෙනි වීඩියෝ එකද කොහෙද මම channel එකට නොදා මම කියන්නේ මේ world එකේ channel එකට නොදා ඇවිල්ලා තියෙනවා මයින් කරන්න ගෝල් තියාගෙන ඒ උනට ඒ එකක්වත් achieve කරන්න හම්බුන්නේ නැහැ. මේක තමයි පළවෙනියට achieve කරපු ගෝල් එක. අම්මට සිටි දැන් තමයි වැඩේ කියලා වෙන්නේ. කොහොමද කියහන්කො මේක උට්ට නගින්නේ? සිරාවටම සොම්බි කෙනෙක් නේද? අඩෝ මේ අපිට කරදරයක් වෙන්න ආපු පළවෙනි සොම්බියා. සැරින් සැරේ ක්‍රීපර්ස්ලා අරකු මුංකුන් වදයක් වුණාට බම් මේ සොම්බිලා මේ ආපු පළවෙනි පාර. උට අපි ගාවට එන්න බෑ මං හිතන්නේ. ඌ පල්ලට යනවා. දැන් ඒක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කොහොමද මේකෙන් උට්ට යන්නේ ටක් ගාලා? කමන්නේ අපි මේක හාරගෙනවයි යන්. අප්පා මගේ සම්පූර්ණ ඉන්වෙන්ටරියම පිරීලා. ඒක තමයි සීන් එක. අරු තාම අතරද කොහෙද? පටගාල උට්ටයන් මේ ටික කඩාගමු. අත්‍තරම අද මට ඕනි උනේ ඩයමන්ඩ් එහෙමයි අම්බානක හොයාගන්න නෙවෙයි. මට ඕනේ පිකැක්ස් එකක් හදාගෙන කොහොමත් අපිට ඊළඟ එපිසෝඩ් එකේ නෙද එකට යන්න නෙමෙයි නෙද පෝටල් එකක් හදන්න අයිඩියා එකක් තියෙනවා. අපි නෙද එකට යන්න කලින් නම් පට්ටටම අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. උනට නෙද පෝටල් එක දැම්ම හදාගත්තාම ලස්සනයි. මම පට්ටාසයි. ඒ කියන්නේ බිල්ඩ් කරන්න මම පට්ටාසයි. අප්පට සිරි වැන්න ගියාකෝ මට මේ වතුර බකට් එකේ යන සීන් එක නම් තේරෙන්නෙම නැහැ. ඒකින්ද මෙතන පඩි පෙරක් නම් ගහන්න වෙනවා. මම කලින් වීඩියෝ එකක් කිව්වා මෙතන පඩි පෙරක් ගහන්න ඕනි කියලා. ඕගොල්ලන්ට මතක ඇති කලින් පාර මයින් කරන්න ආපු වෙලාවේ. ඒ වීඩියෝ එකක් බැලුවේ නැත්තම් බලන්න. අඩේ මේ ඒ පාර වීඩියෝ එකෙත් මට මේ වතුරෙන් යන්න ගිහින් හෙන සීන් එකක් වුණේ. බලහන් දැන් ඉතින් එක හාට් එක ඉතුරු ආයෙ වෙන්න ඕන නැහැ. ඉවරයි ටක් ගාලා යමන්. මම මොකද්ද කීකින්දී නෙද පෝටල් එක ගැන. නෙද පෝටල් එකක් හදන්න ඒ කියන්නේ බිල්ඩ් කරන්න තමයි කැමති. ඒකින්ද මම නෙද පෝටල් එක බිල්ඩ් කරනවා. අම්මට සිට මේ ටික දැම්මොත් එහෙමනම් මොලේ කුරුවල් වෙයි මේ කුට්ට නගින ටික නා. කමන්නේ ඔක බලාගෙන ඉඳහම් පොඩ්ඩක් වෙලා මගේ යකෝ මහන්සියෙන් යකෝ මේක පල්ලට හැරුවේ. බලහන් කොච්චර පල්ලට හාරලාද කියලා. ඒ වුණාට ඉතින් මෙහෙම පල්ලට හාරනකොට මට නෑ බං අයන් නම් හම්බුණාද කොහෙද? අයන් දෙකක්ද තුනක්ද හම්බුණා. එච්චරයි බං හම්බුනේ වෙන මොකවත් හම්බුන්නේ. බලහන් දැන් අර තියෙන අයන් දෙකේ මං කිව්වා නෑ අපි අතෙන්දි පාවිච්චි කරන අයන් දෙකක්ද තුනක්ද? අපිට බය වෙන්න දෙයක් නෑ. මොකද අයන් ගෙන්න මොකද දැන් අප්පා ග්‍රැවල් දාන්න බෑ කියන්කෝ. අපිට අයන් ෆාම් එකක් තියෙනවානේ. දැන් ඉතින් අපිට බය වෙන්න කිසිම දෙයක් නෑ. ඩයමන්ඩ් ටික හොයාගත්තා. ඔබ්සිඩියන් ගේන එක තමයි මගේ අද අරමුණ උනේ. කොහොම හරි අපි ඔබ්සිඩියන් උත් ගෙනාවා. අපි ගේ පිටිපස්සෙන් හදමු නෙද පෝටල් එක ඊළඟ වීඩියෝ එකේ. මේ ඇඳ පාට කරෙත් නෑ කියහන්කෝ. ඇඳත් රතු පාට කරගන්න ඕනේ. මට ඒක අමතක වුණා. තාම සුදු පාට ඇඳ තියෙන්නේ. අපි ගේ හදන්න පටන් ගත්ත දවසේ ඉඳලම ඕක සුදු පාටයි. පට්ට ගැතයි කියහන්කෝ. අපි ඉන්වෙන්ටරිය පොඩ්ඩක් අස්පස් කරගමු. මම පට ගාලා ඉන්වෙන්ටරිය අස්පස් කරගන්නම්. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඉන්වෙන්ටරිය නම් අස්පස් කරගත්තා. දැන් ඒ ටික පට්ට පිළිවෙලයි. ඉතින් අදට නම් වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් ඕගොල්ලෝ ලයික් කරේ නැත්නම් ලයික් කරන්න, ඕගොල්ලෝගේ අදහස් කමෙන්ට් කරන්න. එතකොට තව කට්ටියට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද මම මේ වීඩියෝ එකක් හදන්න පට්ටට මහන්සි වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරාම බං ඕක නිකන් තියෙන්නේ. ඕක සබ්ස්ක්‍රයිබ් කරපන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමද දැන් අපි ඊළඟ වීඩියෝ එකේ නෙදයකට යන තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අදට එච්චරයි. තව බිල්ඩ් නම් ගොඩක් කරන්න තියෙනවා. එහෙනම් ඉතින් අප්පා හෙල්මට් එක හදාගත්තේ නැහැ කියන්කෝ. ඒකම මම හදාගන්නම්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ලයික් එකක් එහෙම දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.